සාමාන්‍ය පෙළ විභාගයේ සංගීත පේපර් එකේ තියෙන අමාරු කියලා හිතාගෙන ඉන්නේ. නමුත් ගොඩ දාගන්න ලේසිම පාඩම තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ වගේම උත්තර මතක තියාගන්න ඕන පේපර් එකේ තියෙන ප්‍රශ්න 40 අවම වශයෙන් ප්‍රශ්න 15ක්වත් හැදෙන්නේ මෙන්න මේ පාඩම. ඒ පාඩම මොකක්ද කියලා දැන් අපි බලමු. පාඩමේ නම තමයි රාග. මෙන්න මේ රාග කියන පාඩමෙන් තමයි ඔය ප්‍රශ්න 15කට ආසන්න සංඛ්‍යාව හැදෙන්නේ. අපි ඉස්සරහම බලමු සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන රාග මොනවද? එක බිලාවල් රාග. දෙක භූපාලි රාග. තුන යම. හතර කා ඔය තමයි තියෙන රාග පහ. රාගයක තියෙන ප්‍රධාන කාරණා ටිකක් තියෙනවා. කාරණා තියෙනවා කාරණා 8ක් විතර තියෙනවා. අන්න ඒ කාරණා ටික මොනවද කියලා අපි ඉස්සලා බලමු. එක තමයි මේල. දෙක ආරෝහණ ස්වර. තුන අවරෝහණ ස්වර. හතර වාදී. පහ සංවාදී. හය ගායන සමය. හත මුඛ්‍යාංග. අංක 1 මේල. 2 ආරෝහණ. 3 අවරෝහණ. 4 වාදී. 5 සංවාදී. 6 ගායන සමය. 7 මුඛ්‍යාංග. මේට අමතරව තව අනුවාදී ස්වර කියලා තියෙනවා. විශේෂතා කියලා කොටසක් තියෙනවා. ඒ දේවල් හැර මූලිකව ගන්නවා අපි මෙන්න මේ කියන කාරණා ටික. ඒකෙන් අපි බලමු මෙන්න මේ බිලාවල් රාගයේ ඉඳලා මෙන්න මේ රාග පහේ ඉස්සරහම එක කොටසක් අරගෙන බලමු කොහොමද මේක ගොඩ නැගෙන්නේ කියලා. අපි ඉස්සල්ලාම බලමු මෙන්න මේ මේලේ කියන දේ ගැන. මේලේ කියන්නේ හරියට නිකන් අපි වාගේ. මේලේ කියන්නේ අපි කියමු රාගය කියමු. රාගය කියන්නේ හරියට නිකන් අපි වාගේ. අපිට හම්බෙලා තියෙන්නේ සර්නේම් එක ගන්න. සර්නේම් එක හම්බෙලා තියෙන්නේ කාගේ සර්නේම්? තාත්තගේ නම. තාත්තගේ සර්නේම් එක තමයි අපිට හම්බෙලා තියෙන්නේ. රාගය කියන්නේ දරුවෙක් නම් මේලේ කියන්නේ හරියට අපේ අම්මයි තාත්තයි වාගේ. ගොඩක් දුරට අපිට හම්බෙලා තියෙන්නේ තාත්තගේ සර්නේම්. නේ අපිට හම්බෙලා තියෙන තාත්තගේ සර්නේම්. ඒ වගේ බලමු මේ රාග පහේ මේලේ කොයි වාගේද කියලා. බිලාවල් කියන රාගයේ ගත්තාම මෙන්න මේ බිලාවල් කියන පුතා. මෙන්න මේ බිලාවල් කියන පුතාගේ එයාට හම්බෙලා තියෙන්නේ තාත්තගේ සර්නේම් එක තමයි. ඒ කියන්නේ මේලේ කියන්නේ සර්නේම් එක කියලා ගත්තොත් තාත්තගේ සර්නේම් එක තමයි බිලාවල්. එතකොට පුතාගේ සර්නේම් එකක් දෙන්නේ බිලාවල්ම තමයි. හරි. පුතාගේ සර්නේම් එකක් බිලාවල්. හැබැයි මේ භූපාලි කියන පුතාගේ තාත්තා නැති උඩ සමාජයේ උඩ කතා ඇතුළේ. පුතාට දාලා තියෙන්නේ අම්මගේ සර්නේම් එක. හැබැයි අම්මගේ සර්නේම් එක දාලා තියෙන්නේ තාත්තගේ සර්නේම් එකට සමානව යන්නේ. මේ පුතාගේ අම්මගේ නම තමයි කල්යාණ.
හැබැයි අම්මගේ සර්නේම් එක පුතාට දැම්මොත් පුතාට සමාජයේ ඇති වෙන කතා බහ හින්දා අම්මා කල්පනා කරලා බලලා තාත්තගේ සර්නේම් එක ළඟින් යන්න දානවා කල්යාණ කියලා. අන්න භූපාලි වල මේ නේම මොකක්ද? කල්යාණ. යමන් මේ භූපාලි අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. මේ දෙන්න අපි රාග ගන්නට කියන්නේ ට්වින්ස්ලා කියලා. ට්වින්ස්ලා කියන්නේ එතකොට නියුම් සහෝදරයන්ගේ ගොඩක් දුරට මොන සමානයි යාලගේ දේහ ලක්ෂණ ගොඩක් දුරට සමානයි. ඒ හින්දා මේ ඉන්න සහෝදරයෝ දෙන්නගේ ලක්ෂණ සමානයි. ඔන්න සමාන වෙන පළවෙනි ලක්ෂණය තමයි මේ භූපාලි යමන් කියන දෙන්නගේම සර්නේම් එක නැත්නම් මේලේට සමානයි. දෙන්නම කල්යාණ කියන මේලේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. කාපි කියන පුතාට හම්බෙලා තියෙන්නේ තාත්තගේ සර්නේම් එකමයි. තාත්තගේ සර්නේම් එක කාපි, පුතාගේ සර්නේම් එක කාපි. බහිරවි කියන පුතාට හම්බෙලා තියෙන්නේ තාත්තගේ සර්නේම් එකමයි. තාත්තගේ සර්නේම් එක බහිරවි, පුතාගේ සර්නේම් එකයි බහිර. එතකොට ඔන්න බලන්න රාග පහේ තියෙන මේල පහ. බිලාවල් කියන කෙනාගේ මේලේ බිලාවල්. කාෆි කියන කෙනාගේ මේලයක් කාෆි. බහිරවි කියන මේලයක් බහිරවි. මෙන්න මේ ට්වින්ස් ලාගේ කල්යාණ මේලේ වෙලා තියෙන්නේ ඒ දෙන්න විතරයි. නමට සමානව මේලේ පිටලා නැත්නම්. හරි? ඔන්න ඔය විදිහට තමයි රාගවල මේල නිර්මාණය වෙලා තියෙන්නේ. අපි ඊළඟට මේ රාග විශේෂතා ටිකක් හදාගන්න. මෙන්න මේ බිලාවල් කියන රාගය ගත්තාම මේ බිලාවල් කියන රාගයේ කිසිම ස්වරයක් වෙනස් වෙලත් නැහැ. කිසිම ස්වරයක් අඩු නැහැ. ඒ කියන්නේ මේ රාගය අපි ගත්තොත් විශේෂතාවය සුද්ධ ස්වර හත. සුද්ධ ස්වර හතමේ දෙන එකම රාගය තමයි මොකද්ද? බිලාවල් රාගය. භූපාලි කියන රාගය ගත්තාම මා ස්වරයයි නී කියන ස්වරයයි මෙන්න මේ ස්වර දෙක ආරෝහණීයවත් අවරෝහණීයවත් යෙදෙන්නේ නැහැ. යමන් කියන රාගය මා කියන ස්වරය තීව්‍ර වෙනවා. ඒ කියන්නේ වෙනස් වෙනවා. කාෆි කියන රාගයේ ගා ස්වරයයි නී ස්වරයයි දෙක කොමල වෙනවා. ඊළඟට බෛරවී කියන රාගයේ री ස්වරයයි ගා ස්වරයයි දා ස්වරයයි නී ස්වරයයි කියන ස්වර හතර කොමල වෙනවා. බෛරවී කියන රාගයේ තව විශේෂත්වයක් තමයි ප්‍රකෘති ස්වර කියන්නේ සුද්ධ ස්වර වලට. විකෘති ස්වර කියන්නේ ළමයි කොමල ස්වර වලට. ප්‍රකෘති විකෘති කියන ස්වර 12ම යොදා ගන්න එකම රාගයක් බහිරවී රාගය තමයි. මේ බහිරවී රාගයට කියනවා මෙන්න මේ කොමල ස්වර අපේ සංගීතයේ යොදා ගන්න හතරයි. ඒ හතරම කොමල වෙන හින්දා මේකට කියනවා සර්ව කොමල රාගයක් කියලා. හරි? ඒකෝර ඔන්න බහිරවීට තමයි විශේෂතා ගොඩක් තියෙන්නේ. රිගාදානි කියන ස්වර හතරම කොමලයි කියනවා. ඒකට තව නමක් කියනවා සර්ව කොමලයි කියලා. ප්‍රකෘති විකෘති ස්වර 12ම යොදා ගන්න එකම රාගයක් බහිරවී රාගය කියලා ඔන්න කියනවා. එතකොට බිලාවල් රාගයේ සුද්ධ ස්වර හතම යෙදෙනවා. භූපාලි කියන රාගයේ මා ස්වරයයි නී ස්වරයයි කියන දෙක යෙදෙන්නේ නැහැ. යමන් රාගයේ මා ස්වරය තීව්‍ර වෙනවා. කාෆි රාගයේ ගා ස්වරයයි නී ස්වරයයි කොමල වෙනවා. බහිරවී වල රීගා දානි කියන ස්වර හතරම කොමල වෙනවා. හරි. මේ අපි කතා කරපු ලක්ෂණ ටික හොඳට ඔළුවේ තියාගන්න. ඒකට එක්ක අපි කතා කරමු. මේ රාගවල තියෙන වාදී සංවාදී ස්වර. මම ඉස්සෙල්ලා කිව්වා ලක්ෂණවල බිලාවල් කියන රාගයේ කිසිම ස්වරයක් වෙනස් වෙලා නැහැ. සුද්ධ ස්වර හතම යෙදෙනවා කියලා. ඇඟේ අපි රාගය කියන්නේ අපි කියලා කිව්වනේ. එතකොට අපේ කිසිම කොටසක් වෙනස් වෙලා නැත්නම් අපිට ඕන විදිහකට දඟලලා කරලා ඉන්න පුළුවන්. මේ හිතා රාග හතේ කිසිම දෙයක් වෙනස් වෙලා නැති එකම රාගය තමයි බිලාවල් කියන්නේ. බිලාවල් වල වාදී සංවාදී ස්වර තමයි දා ස්වරයයි ගා ස්වරයයි. අපි ඉස්සලාමේ ලියන්නේ වාදී ස්වර
දෙවෙනියට ලියන්නේ හැම රාගයකම සම්මාදී ස්වර. එතකොට අපි දාගාවාදී සංවාදී තමයි බිලාවල් වල වාදී සංවාදී වෙන්නේ. අපි කතාවට කියන්නේ බිලාවල් තමයි මේ රාග පහේ තියෙන දඟ රාගය කියලා. බිලාවල් දඟ වෙන්නේ ඇයි? කිසිම ස්වරයක් වෙනස් වෙලක් නැති නිසා, කිසිම ස්වරයක් අඩුත් නැති නිසා බිලාවල් වලට අපි කියනවා බිලාවල් දඟයි කියලා. භූපාලි කියන රාගය මම ඉස්සරහ කිව්වා මාස්වරයයි නීස්වරයයි වර්ජිතයි කියලා. ඔයාලා අපු ටිකක් බලන්න. මාස්වරයයි නීස්වරයයි වර්ජිතයි කියන්නේ යෙදෙන්නේ නැහැ. එතකොට ස්වර තියෙන්නේ 5යි. ඒ හින්දා අපි කියමුකෝ භූපාලි කියන රාගයෙන් මාස්වරය කියන්නේ අතක්. නීස්වරය කියන්නේ තතක්. එතකොට අත් දෙක නැහැ කියන්නේ මේ ළමයාට ඇඟපත සෝද ගන්නවත් බෑ. ඇඟපත සෝදන්නේ නැහැ කියන්නේ. මෙයා ළඟ එනවා හරිම ගඳ. එතකොට බිලාවල් සම්පූර්ණ හින්දා බිලාවල් ගඟයි භූපාලි වල අත් දෙක නැති හින්දා භූපාලි හරිම ගඳයි. මං කිව්වා මේ භූපාලි යමුනුයි කියන්නේ නිවුම් සහෝදරයෝ වායි කියලා. ලක්ෂණ සමාන හින්දා එහෙම කියන්නේ. එතකොට භූපාලි වල යමන් වලයි අනිවාර්යෙන් මේ කියන වාදී සංවාදී ස්වරවල එකක් හරි සමාන වෙන්න ඕනේ. යමන් රාගයේ වාදී ස්වරය ගා වෙනවා. වාදී ගා සංවාදී ස්වරය නි. අරය ගඳ වුණාට මෙයා ගඳ නෙවෙයි. අරය ගඳයි කියලා මිනිස්සු කියන වාර සංඛ්‍යාව ගණින්නේ කවුද? යමන්. මල්ලි තමා ගණින්නේ. ගඳයි කියන දේ ගණින කෙනා තමයි යමන් කියලා කියන්නේ. කාෆි රාගයේ වාදී සංවාදී පාස්වරයයි සාස්වරයයි. උන්ගේ උච්ච සාද මධ්‍ය සාද කියන්නේ සා කියන්නේ සාස්වරය. බහිරදී වල මාස්වරයයි සාස්වරයයි තමයි වාදී සංවාදී ස්වර වෙන්නේ. බිලාවල් වෙනස් වෙලා නැතිඳා බිලාවල් දඟයි භූපාලි වල අත් දෙක නැති හින්දා භූපාලි ගඳයි. යමන් මෙයාට ගඳයි කියන වාර සංඛ්‍යාව ගණිනවා. ඒ කියන්නේ ගානි. කාෆි පා සාවාදී සංවාදී බහිරදී වල මා සා කියන ස්වර සංවාදී වෙනවා. ඉතින් ඔන්න ඔය තමයි මෙන්න මේ රාග පහේ තියෙන වාදී සංවාදී ස්වර ටික. හරි. දැන් අපි කතා කරමු මේ රාගවල ජාතිය සම්බන්ධව. ජාතිය කියන දේ නිර්මාණය වෙන්නේ ආරෝහණේ යවරෝහණේ යෙදෙන ස්වර සංඛ්‍යාව අනුව. ස්වර සංඛ්‍යාව අනුව රාගවල තියෙනවා ජාති 6ක්. ඉස්සලාම අපි බලමු රාගයක තියෙන්න පුළුවන් අඩුම ස්වර සංඛ්‍යාව ඉඳන් උපරිම ස්වර සංඛ්‍යාව. අඩුම තියෙන්න පුළුවන් ස්වර 5යි. ඊළඟට උපරිමේ තියෙන්න පුළුවන් රාගයක් ඇතුළේ ස්වර සංඛ්‍යාව 7යි. මැද්ද තියෙනවා 6ක්. 5ක් කියන එකට අපි කියනවා අවුඩව කියලා. 6කට කියනවා අපි ෂාඩව කියලා. 7කට කියනවා අපි සම්පූර්ණ කියලා. 5ට කියනවා අවුඩව කියලා. 6ට කියනවා ෂාඩව කියලා. 7ට කියනවා සම්පූර්ණ කියලා. එහෙනම් මෙන්න මේ තුන් දෙනා පදනම් කරගෙන රාගවල නිර්මාණය වෙලා තියෙනවා මේල 6. ඒ මේල 6 තමයි මෙන්න මේවා. ආරෝහණේ ස්වර 5යි අවරෝහණේ ස්වර 5යි. එක જાතියක්. ආරෝහණේ ස්වර 6යි අවරෝහණේ ස්වර 6යි දෙවෙනි જાතිය. ආරෝහණේ ස්වර 7යි අවරෝහණේ ස්වර 7යි මේ තමයි තුන්වෙනි જાතිය. ඊළඟ එක ආරෝහණේ ස්වර 5යි අවරෝහණේ ස්වර 6යි මේ තමයි අනිත් જાතිය. ඊළඟට ආරෝහණේ ස්වර 6යි අවරෝහණේ ස්වර 7යි මේ තමයි අනිත් ජාතිය. එතකොට ජාති තියෙනවා ප්‍රධාන වශයෙන් සමාවෙන්න ජාති තියෙන්නේ 5යි. 5යි 5යි තියෙනවා 6යි 6යි තියෙනවා 7යි 7යි තියෙනවා 5යි 6යි තියෙනවා 6යි 7යි තියෙනවා. ඔය තමයි රාග ජාති ටික. 5යි 5යි කියන්නේ ඕක එකම වර්ගයකින් ස්වර ආරෝහණේ අවරෝහණේ තියෙනවා නම් අපි ඒක හඳුන්වන්නේ එක නමකින් හඳුන්වලා ජාතිය කියලා දානවා.
එතකොට පහයි පහයි නම් ඒකට කියන්නේ අවුඩව જાතිය කියලා. 6ට කියන්නේ ෂාඩව 6යි 6යි තියෙනවා. මේකට කියනවා ෂාඩව જાතිය කියලා. 7යි 7යි නම් මේකට කියනවා අපි සම්පූර්ණ જાතිය කියලා. එතකොට බලන්න ළමයි 5ට නම් කියන්නේ අවුඩව 6ට කියන්නේ ෂාඩව. එතකොට ওই නම් දෙකම මේකට කියනවා අවුඩව ෂාඩව જાතිය කියලා. අවුඩව ෂාඩව જાතිය. ඒ එකම වර්ගයක ස්වර ප්‍රමාණයක් නොයෙදුනි. මේකේ 6ට කියන්නේ ෂාඩව 7ට කියන්නේ සම්පූර්ණ. හින්දා මේකට කියනවා ෂාඩව සම්පූර්ණ જાතිය කියලා. එතකොට මෙන්න මේ ಜಾති පහෙන් අපි බලමු. මෙන්න මේ රාග පහ සඳහා යොදාගෙන තියෙන්නේ මොන જાතිද කියලා. බිලාවල් වල මම මුලින්ම කිව්වා බිලාවල් රාගයේ ස්වර තියෙනවා කියද්ද 7ක් සුද්ධ ස්වර 7 නේද? එකම රාගය තමයි බිලාවල්. එහෙනම් මේ බිලාවල් රාගය කියන්නේ මොන જાති රාගයක්ද? බිලාවල් කියන්නේ සම්පූර්ණ જાති රාගයක්. භූපාලයේ මංගව මාසනී කියන ස්වර දෙකක් යෙදෙන්නේ නැහැ කියලා. මානී ස්වර යෙදෙන්නේ නැහැ කියන ස්වර පහයි. ස්වර පහට අපි කියන්නේ අවුඩව જાති රාග කියලා. යමන් රාග කිසි වෙනසක් නැහැ ස්වර හතම තියෙනවා. ඒ හින්දා මේකට කියනවා සම්පූර්ණ જાති කියලා. ස්වරවල කිසි අඩුවක් නැහැ. වෙනස් වෙලා තියෙනවා. එක ස්වරයක් නම් ස්වර ප්‍රමාණය එකයි. ඒක සම්පූර්ණ જાති. කාව්‍ය වලත් එහෙමයි කිසිම ස්වරයක් අඩු නැසින්දා මේකත් සම්පූර්ණ ಜಾති විරාගය. බාහිර විරාගයේ එක ස්වරයක්වත් වෙනස් නැති නිසා බාහිර විරාගයට අපි කියනවා සම්පූර්ණ ಜಾති විරාගය කියලා. එතකොට රාග පහේ තියෙන ಜಾති තමයි බිලාවල් සම්පූර්ණ ಜಾති, රූපාලි අවුඩව ಜಾති, යමන් සම්පූර්ණ ಜಾති, කාෆි සම්පූර්ණ ಜಾති, බාහිර විරාගය සම්පූර්ණ ಜಾති. ඔය තමයි රාග පහේ තියෙන ಜಾති ටික. බිලාවල් කියන රාගේ මම ඉස්සල්ලා හිතලම කිව්වා කිසිම ස්වරයක් වෙනස් වෙන්නේ නැහැ කියලා. බිලාවල් වල විශේෂම ස්වර සංගතිය තමයි ළමයි මෙන්න මේ ස්වර සංගතිය. ගා පා දා නි සා. ඔන්න එක විශේෂ සංගතියක්. තව එකක් අපිට ගත්තේදී මාගා මාරි සාරි මෙන්න මේ කියන ස්වර සංගත දෙක තමයි බිලාවල් රාගයේ තියෙන විශේෂිතම ස්වර සංගති දෙක. මේ රාගයේ මා තියෙන හින්දා උඩට හිතන්න ළමයි කොයිම වෙලාවක මේ රාගයේ පේපර් එකේ තිබුණු භූපාලි වෙන්න බෑ. හේතුව තමයි ගාස් මාස්වරයක් තියෙනවා නියස්වරයක් තියෙන නිසා මේක භූපාලි වෙන්න බෑ. එහෙනම් භූපාලි රාගය මොකක්ද විශේෂ ස්වර සංගතිය? භූපාලි වල සා සා දා ආ ගාරි සාරි ගා. ඔබ තමයි භූපාලි වල තියෙන විශේෂම ස්වර සංගතිය. යමන් වල නී වී සා මන්ද්‍රණීත් එක්කලා මෙන්න මේ නිරිසා කියන ස්වර සංගතියක් තිබුණොත් ඒක අනිවාර්යෙන් මන්ද්‍රණී යෙදලා තියෙනවා නම් ඒක ළමයි යමන් රාගයේ. තව මේකේ මෙන්න මෙහෙම පාමාගාරි සා ඒ නැත්තත් මාස්වරයේ කොහෙද තීව්‍ර වෙලා තිබුණොත් ඒක ළමයි අනිවාර්යෙන් වෙන්න ඕන මොකද්ද? යමන් රාගය. කාවි රාගයේ මංගව ගාස්වරය නීස්වරය කොහොමද වෙන්න ඕන? එහෙනම් අනිවාර්යෙන් මේ ස්වර දෙකෙන් එකක් හරි කොහොමද වෙලා තියෙනවා නම් ඒක කාෆි වෙන්න ඕනේ. ස්වර සංගතිය අපි කියනවා සාසාරීවි ගා ගා මා මා පා. මොනක විශේෂ එක ස්වර සංගතිය. බාහිර විරාගයේ ගත්තොත් අපිට ලියන්න පුළුවන් සා
දා නන්දදා පාමා කොමලදා වී සා ඔන්න විදිහට විශේෂ ස්වර සංගති අපිට ලියන්න පුළුවන් ළමයි. තව එකක් අපි බහිර ලියමු. මා ගා මා වී සා ඔන්න විදිහට ගා රී ගාදානි කියන ස්වර හතරෙන් මොනවා හරි ස්වර දෙකක් කොමල වෙලා තිබුණා. ඒකත් වානේ බහිර විරාගයේ මෙන්න ඕන. විශේෂත්වය තමයි කා ස්වර නම් ගා ස්වරය හරි නී ස්වරය හරි කොමල වෙන්න ඕන. ගා ස්වරයේ විතරක් කොමල වෙලා හරියන්නේ ළමයි බහිර වේගෙන්න නම් බහිර වේගෙන්න එක්ක ගා ස්වරයත් එක්කලා රී ස්වරය හරි දා ස්වරය හරි කොමල වෙන්න ඕනේ. නැත්තම් නී ස්වරයත් එක්කලා මේ රී ස්වරය හරි බහිර විරාගයේ ළමයි අනිවාර්යෙන් ගා ස්වරයත් එක්කලා එක්ක රී ස්වරය හරි දා ස්වරය හරි කොමල වෙන්න ඕනේ. නැත්තම් නී ස්වරයත් එක්කලා රී ස්වරය හරි දා ස්වරය හරි කොමල වෙන්න ඕනේ. මොකද නැත්තම් ගා නී කියන ස්වර දෙක විතරක් කොමල වෙලා තිබුණොත් ඒක කා විරාගයත් එක්කලා ගොඩාක් දුරට සමාන වෙන හින්දා. මෙන්න මේ තමයි විශේෂ ස්වර සංගතිය. ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා. මම මේ විශේෂම කියලා හිතන දේවල් තමයි මේ කිව්වේ. ළමයි ඔයාලා මේ සම්බන්ධව මේක ලබන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. එහෙනම් අයත් දවසක අපි හම්බෙමු. මම ඔයාලට ජීවිතේ දිනන්න කියලා දෙන රශ්මි වාසලගේ අපි තවත් පාඩමකින් හම්බ වෙනවා. ඔයාලට ජය වේවා.